ඔන්න ඉතින් මම අදාරගෙන ආවේ හැමදාම එකම විදියට හදන ෆෑන් කේක් එක වෙනස්ම විදියකට හදන වීඩියෝ එකක්. ඉතින් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. හරි, මම මුලින්ම මේ වගේ බෝල් එකකට පාන් පිටි ග්‍රෑම් 400ක් එකතු කරගන්නවා. ඒකට බටර් තේ හැන්දකුයි, බිත්තර එකකුයි, ලුණු තේ හැඳි භාගයකුයි එකතු කරලා මික්ස් කරගන්නවා. වතුර මේ වගේ ටිකෙන් ටික එකතු කරගෙන බැටර් එකක් වෙනකම් මම මේක හොඳට මික්ස් කරගන්නවා. හරි, මේ වගේ කැට නැති වෙන්න මම මේක හොඳට මික්ස් කරගෙන තියෙන්නේ. ඔයාලත් ඒ වගේ හොඳට මික්ස් කරගන්න. මේ කැට තියෙනවා මේක පෙරලා ඔයාලට ගන්න පුළුවන්. හරි, මම දැන් වෙනම බෝල් එකක් අරගෙන අපේ අර බැටර් එකෙන් වෙනම මම පොඩ්ඩක් ඒකට එකතු කරගන්නවා. මේ හැන්දෙන් හැඳි 4ක් විතර මම එකතු කරගත්තේ. ඊට පස්සේ මම මේකට කලරණ බිඳු කීපයක් මේ වගේ එකතු කරගන්නවා. ඊට පස්සේ ඒකත් එක්ක හොඳට මික්ස් කරගන්නවා. ඊට පස්සේ මම මේ වගේ ප්ලාස්ටික් බෝතලයක් අරගෙන තියෙන්නේ. ඒක මුඩිය මේ වගේ හිල් කරලා තියෙන්නේ. ඒකට මේ බැටර් එක දාගන්නවා. ඔයාලට ප්ලාස්ටික් බෝතලයක් නැත්නම් shopping bag එකක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. හරි, ඊට පස්සේ මම මේ වගේ ෆෑන් එකක් ලිපේ තියලා ඒකේ තෙල් ගා ගන්නවා මේ වගේ. හරි, ඊට පස්සේ ඒක රත් වුණාට පස්සේ මම අර බැටර් එකෙන් මේ වගේ හැඳ දෙකක් එකතු කරගන්නවා. ඊට පස්සේ ඒක මේ වගේ වටේම කරකව ගන්නවා. ඊට පස්සේ මම අර බෝතලයට දාගත් එකකින් මේ වගේ දාගන්නවා. ඔයාලට කැමති රටාවකට ඒක දාගන්න පුළුවන්. ඊට පස්සේ මම මේක මේ වගේ අනිත් පැත්තට දාගන්නවා. ඊට පස්සේ ඒක දැන් මම මේ වගේ අයින් කරගන්නවා. හරි, ඊට පස්සේ මම ඊටු බැටර් ටිකනොත් ඒ වගේම මම හදා ගන්නවා. අපි දැන් බලමු පොල් පැණියක් කොහොමද හදාගන්නේ කියලා. මම මෙතන පොල් බෑයක ප්‍රමාණය පොල් අරන් තියෙනවා. සීනි ග්‍රෑම් 100යි, වැනිලත් ඕනි. මම දැන් කරන්නේ ෆෑන් එකක් ලිපේ තියලා ඒකට සීනි අර ග්‍රෑම් 100 මේස හැඳි 3ක් එකතු කරගන්නවා. ඊට පස්සේ මම ඒක මේ විදිහටම කැරමල් වෙන්න දෙනවා. මේකට මොකුත් හැඳි පාවිච්චි කරන්නේ නැහැ. මේ ටික මෙහෙමම දිය වෙන්න දීලා කැරමල් වුණාට පස්සේ මේ වගේ ෆෑන් එක වටේට කරකව ගන්නවා. ඊට පස්සේ මම මේකට උණු වතුර එකතු කරගන්නවා. ඒ ටික දී වුණාට පස්සේ මම මේකට ඉතුරු සීනි ටික එකතු කරගන්නවා. ඒ ටිකත් හොඳට මික්ස් වුණාට පස්සේ අපේ පොල් ටික එකතු කරගන්නවා. පොල් ටිකත් දාලා හොඳට මික්ස් කරගන්නවා. ඊට පස්සේ මම වැනිලා තේ හැන්දක් එකතු කරගන්නවා. ඔයාලගේ පොල් පැණියේ තෙත් ගතිය නැති වෙනකම් හොඳට මික්ස් කරගන්න. මගේ එකේ දැන් තෙත් ගතිය අයින් වෙලා තියෙන්නේ. මම දැන් මේක ලිපෙන් අයින් කරලා වෙනම භාජනයකට දාගන්නවා. හරි, මේ තියෙන අපි හදාගත්ත ටික, ඒ වගේම මේ තියෙන අපේ පොල් පැණි ටික. ඊට පස්සේ මම වෙනම ප්ලේට් එකක් අරගෙන මේකෙන් එකක් ඒක උඩින් තියෙනවා. ඒක තියාගෙන අපි අර රටාව දාපු පැත්තේ අනිත් පැත්ත. ඊට පස්සේ මේකේ අයිනෙන් මේ වගේ පොල් පැණි ටිකක් තියලා හිමීට රෝල් කරගන්නවා. මේ තියෙන්නේ මේ විදිහට හදාගත්ත ඉතුරු ෆෑන් කේක් ටික. ඉතින් ඔයාලත් ගෙදර ඉඳන් try කරලා බලන්න. හැමදාම කන ෆෑන් කේක් එකට වඩා වෙනස් විදිහක හදලා බලන්න. ඉතින් ඔයාලා මගේ channel එකට කැමති නම් මාව subscribe කරලා පහළ තියෙන bell icon එකත් click කරලා තියාගන්න. අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.